පිළිගන්න 17 දිනවක Come. Why are you late today? What? Why are you late today? God, English. ඔය මොකද්ද පොත? කතා කරන්නේ ඉංග්‍රීසියොත් අයියෝ. මාසෙ දෙකෙන් පොඩිවක් වෙනවා මට. ඒ නයි මට ඉතින් නැවෙතින් වෙන්නේ. මාසෙ දෙකෙන් මට පොඩිවක් ඉංග්‍රීසි ගයිඩ් කෙනෙක් වෙන්න සිද්ධාන්ත. මේ ඔය වැඩක් නෑ. හරිද? මට එන්න බෑ ඊට පස්සේ මේ. මොකද්ද? මට මෙහෙ එන්න බෑ ඊට පස්සේ. මොකද්ද මගේ අද සිද්ධ වෙද්ද වැරද්ද? නෑ ඔයා ඉතින් කිසි ඔයාට මගේ මොකක් හරි වැරද්දක් වෙලාද? නෑ ඔයා අබමල් රේණුවක වැරද්දක් වුණා. අබමල් රේණුව නෙමෙයි මොකක් අබමල් පෙත්තකවත් වැරද්දක් වුන්නේ නෑ මෙයා. අයිය නම් මම වෙන්නවා වෙනස් වුණේ මොකද මට කියන්න. ආන්දකෝ එතන කියන්නේ මොන බම්බුවනේ ඇඳියාව පටන් ගත්තා. මම කියන්නේ මට මෙහෙ එන්න බෑ. මොකද්ද මං අහන්නේ වැරද්ද? වැරද්දක් උනේ නෑ උනාට මට එන්න බෑ මට වේකේ තේරෙන්නේ නේ. හේතුව කියන්නේ මොකද කියන්නේ? ඕන කැමති නෑ මේ එනවට. ඉස්ස කතා කරනවා. මම එහෙම මේ දලතේ තෝනවන විදියට නටන කොල්ලෙක් නෙවෙයි මම. හරිද? මට එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. එහෙනම් මොකද? මට මිරි ගනොත් එහෙම කිසිම එහෙම එකක් නෙවෙයි. මම මිරි මොකද? නෑ. ඉතින් මිරි මොකද? නෑ මිරි උනත් මට වචනයක් කියන්නේ නෑනේ. කවදාවත් මම බලන්නේ ඒක අධිකාරී කියන්නේ මොකද? මිරි කොච්චර උනත් අර මිරි ඕනේ නෑනේ. මිරි. හරි කොමාරි මට එන්න බෑ. ඇයි බැරි? එන්න බෑ කියන්නේ වා කාට කියන්නේ වා. මට බයයි යන්නේ කඩුවලේ එන්න. අනේ විශ්සදේක බොදු කතාවක් නේ. මොකද්ද? මෙතන අඹ ගහයට මාසෝනා ඉන්නවා කියන කතාව බොදු. මොනවද? බොචාරි ඇති. ඒකෝද? ඔය දගේ පොලකුව එකයි කාර් එකේ ලයිට් එක ගැරෙව්වනේ කෙසරයක්. ඔව්. අම කිව්වා මෙතන මාසෝනා ඉන්නවා කියලා. ඔව්. ගමේම බොචාරි ඇරියා. ඔව්. ආන්දවාද කියද්ද? ඊට පස්සේ සිමානිත් ගලවලා. මං දිගටම ඇරියා උනානේ කතාව මාසෝනා ගහනවා කියලා හිතෙන. ඒ කියන්නේ අනිත් එකත් ගලවලා. ඔව්. කිව්වට වැඩක් කියලා නේ. ඔය නම් මේ මාතෝ මම මේ යක්කුන්ට බය පුතෙක් නෙමෙයි මේ අතනෝලි හරිද? යක්කු කඩේ තියන් අපි ඒ කාලේ ගියේ ඈ. කොහෙද? කියන්නේ පාරි නිකම් මං කීමට කිව්වේ හරිද? එහෙම මිනිහ මම අර මොකද කියන්නේ ඔය තේපර බබා මට ඒ උනාට ඔය උතනින් එන්න බයයි. කොතනින්ද? ඔය ඔතන බොකුගයි ඒ මොකද? ආදී මට රවුම් පාරෙන් නම් ඕන මහ පාර දිගේ එන්න මම මේ ෂොට් කට් එකෙන් නේ. මොකද බොකෝ ගාව වෙන්න බය. අත බල්ලා කුදප්පු කරන්ද සුවේදක. ඈ මම වෙලෙන් පැනලානේ එන්නේ. මට එතනින් එන්න බයයි දැන්. අයි එන්න බය. එන්න බය කියන්නේ මේකනේ. මොකද? මට මාල් සිද්ධියක් වුණා ඒකෙන් හිත ගැස්සුණා ඒක. මොකද්ද උනේ? අපි ගියා දැන් ඔයාට කියන්න 17 5කට උදේදී අපෙట్లా කැණි ගියා වෙයා. අඩේ අප්පා මට කිව්වේ දෙයක්. ඔයාට කියන්න ඉතින් ඒව නෙමෙයි ඉඳෝ කියන්නේ. යනකොට දැන් හන්දෑ හරිද? බොස ගාලා දැන් යනකොට කොහොමද ගියේ පයින්මද? ඔව් අපේ අපෝ මුදන්තු කම ඉතින් ඒක අත්තිය ඔල්ලොත් එක්ක ගියේ මම. හරි. මම තමයි ලීඩ් කරේ. යන්නකොට මෙන්න අලියා මේ බම්බුවක් කියනවා. අලියද? අලි කොහෙද යන්නේ පිස්සුද? අලි ඉතින් අය බොස ගෑ. අම්මෝ වලා. මේ මාසේ පිස්සුද වලස්සු කොහෙද? වලස්සුනේ? වලස්සු කොහෙද මෙහෙ? මෙහෙන්නේ කොහෙද? මෙහෙද? කොහෙද? හබරේද කැලේනේ? හබ්බර මොකද? හබරේන කැලේ. හබ්බතන කැලේනේ මේ මිනිස්සු. එහෙනම් අර වෙල පල්ලෙහා හබ්බතල කැලේ. හබරේද? හබරල කැලේ එන්න මේ මොකද? මොකද කබරේ. මෙන්න මෙතෙක් ඇති. කබරේත් බලන්නේ නේද කොහෙද? ඉන්නකෝ කියන්නේ. ඔයාට ඉන්නකෝ කියන්නේ. ඉන්නකෝ කියන්නේ නේ මොකද? කකුල ළඟින් ගියේ බාව. මොකක්? බාව ගසපු පාද කකුල ළඟින් නූලට ගියේ. කැපුණා නම් පුතේ යන්න. ඉවරයි ඉතින්. ඉවරයි වරනෝලිස් කෙරුම් එක්කම ඉවරයි. මොකද අපතේ කැලේ ගියේ? ඔබතෙන් කැලේ ඒක ඊට වැඩි වටාව. අද
කවුද අර සිරිතෙක්කුද කවුද මොකක්ද අඩේ ඔගේ තාම සිරි රත්නද කවුද අන්න ඔය මොකක්ද කියන්නේ? ඔව් අර ටීවී තියෙන ටීවී ටීවී සිලා අන්න අර අපෝ අර නැදිච්ච මදාවිය නේද? උන්ගේ මල්ලි ඉල්ලනවනේ මේ සැරේ මේ ඡන්දෙට ගිය සැරේත් ඉල්ලුව පරාදයි කුම්ම තමයි ඉල්ලන්නේ. අම්මා මේ සැරේ තින් දිනනවා කියලා දැන් කට්ටිය වැඩ මිනිහට කාර්යාලයක් හදන්න මේ ලීදඬු ටිකක් කපන්න කියලා තව ගියේ කොල්ල සෙට් එක. ඔයත් ගියයි අපරම කැලේ. නේද? මෙතන අපෝ. ඉතින් ඒ පැත්තට ගියෙත් නෑ නේ මේ කාලේ. ඒ කාලේ ඉතින් අපි කොල්ල කාලේ කොච්චරත් ඔහෙ යනවනේ මාදම් කන්දේම. ඉතින් දැන් ගියා. ගිහිල්ලා ලීදඬු ටිකක් කපන් එන්න යනකොට තමයි සිද්ධිය වුණේ. ඉතින් මට දැන් එන්න බෑ මෙයා. බයයි. ඔව් දැන් අද අනිත් එක අද අම්මේ මට ඉතින් හරි වැද්ද දැබ්බේටි කියන්නේ. අද ගියානේ පැමිණිල්ලක් දාන්න පොලිසියට. ඒ මොකද? මට බතේ කේස් එක. මොකද මොනවද? අර බතේ කේස් එක නේද? ඒ මොනවද? ඒක කේස් එක හිතන් තාප්පේ ගහලානේ තියෙන්නේ දැන් වට නෑ. හරිද? මේ කොස් ගහට ගාන්න ඉඳ තියලා තාප්පේ ගැහුවා. ඒක නෙමෙයි කේස් එක. මොකද කේස් එක? කේස් එක කියන්නේ අපි ගියානේ මේ මරියන්න පතන්ද ක්‍රියාවකට ඒ විරුද්ධ ඒ පැමිණිල්ලක් දාන්න. ඔයා ගියා? මාත් ගියා කොල්ල යනකොට මාත්. කාටද ගහලා තියෙන්නේ? ගහලා නෑ පොඩ ඉන්නෝ කියන්නේ. අපි එදා කාර්යාලය හැදුවනේ. ඔව්. ඊයේ උදේ බලනකොට කුඩු කරලා ඔව් දිගට උනානේ දිගට කාර්යාලයේ තියෙන පොඩි බංකුවක් තිබුණා ඉඳ ගන්න මේසෙට තියලා. බංකුවෙන් ගහලා ඕක නෑ බංකුව පෙරලා මෙයා පයින් ගහලා. ඔව් කවුද ඇවිල්ලා රෑ. කවුද නැති වෙලා? නැතිනේ මොකද දෙන්න බෑනේ අපි දැම්ම පැමිණිල්ල. මොනේ බංකුව පෙරළුවා නෑ නේ කාර්යාලේ කැඩුවා කියලා දැම්මේ ඉතිරෙද්ද පොඩ්ඩක් ඉරලා තිබ්බා. ඒක දැම්මා. දැම්මා. ඔන්නේ ඉතින් කොහෙන්ද ඉතින් හරි. අයි නේ නැද්ද නැතුව ඉතින් ඔක දැන් ටෙලිවිෂන් වලත් පෙන්නයි. මොකද්ද? මෙච්චර මැතිවරණ ප්‍රචාන්ත ක්‍රියා ගන්න වැඩි වෙලා මේක කියන කරකෝල පෙන්නන පුතුව බිනිවල අනිත් පැත්තට බිම හොත්තා කීවිලා එතන ඉතිකොලේ ඉවිලා හොවද ඉතින් අනේ මෙතන වැඩ නැතුව තවිත. ඔය වගේ දේවල් වෙනවා මේ ඔක හරියට පැටලෙන වැඩක් නේ. ඔයාට කියන්න ගියේ අපි අල්ලපු ගෙදර කාර්යාලයක් දාලා තිබ්බදී. ඔතකද මේෂේ ඒගොල්ලෝ අනිත් පැත්තට වැඩකට. ඉතින් දැන් ඔය ගිය සැරේ කාර්යාලේ දාපු වෙලාවේ උණ බම්බු වලින් තමයි ගැහුවේ. ගාලා ඉවර වෙලා ඉතින් ලස්සනට පිටිකොල ආලෝලා තිබ්බා. ඉතින් එදා ඔය කවුද කොල්ලෙක් කියලා තියෙන බයිසිකලයකින් ඇවිල්ලා තියෙන ඒ ගෙදර කවරි හම්බ වෙන්න ඇති. ඇඩ්‍රස් එකක් ගන්නදි කොහෙදදී ආව කොල්ලෙක් කෙලින්ම ආව ගම් බයිසිකලේ අර උණ බම්බුවට හේතු කරලා තියෙනවා. දාන්න බජුංගා දී. බයිසිකලේ නෙවෙයි කාර්යාලේ. ඔන්න කාර්යාලේ බීබ. එද මේකට ගහන්න බෑනේ. මොකද? කාර්යාලේ කැඩුවා. කඩලා නෑනේ බයිසිකලේ හේතු කරපු ගමන් කාර්යාලේ තියලා. කාර්යාලේ හදලා නෑ හරියට. ඒක නේද? එන උන්ට ගහන්න හදපු. ගහලා අල්ලලා මැතිවරණ පොතන්ද ගියා කියලා ඌව දවස් 14කට ඇදලා දැම්මා. ඔන්න වගේ එකක් වුණා ඔය කියනකොට. ඒ කියන්නේ කියනකොටම වුණා. නෑ වෙන. ඒක කියනකොට වුණේ නෑ. හරිද? ඔන්න කොල්ලෙක් ඇවිල්ලා කාර්යාලයක් ඉස්සරහට ඇවිල්ලා ආලා තියෙනවා ඡන්දිනවද කියලා. ගාන්ද බයි. දැන්ද තියන්නේ. මොකද ඌ ඡන්දින්නද කියලා නෝ. ඔබ්බයි තියෙන ගණන් කරගන්නේ. හාලා තමයි තියෙන්නේ. මොකහනේ මොකද ගහන්නේ? ඒක කොහෙම කවුද ඇවිල්ලා ආවොත් එම වෙන් ඡන්දින්නේද? නෑ. දැන්ද බයි. ඔයා දන්නේ නෑනේ කේස් එක මොකද්ද කියලා. කේස් එක කියන්නේ ඡන්දිය ගමේ. නෑ ඒක කුලියට දීලා තිබ්බ ගයක්. කායිද ඒ කුලියට හිටපු කට්ටිය ගිහිල්ලා. ඊට පස්සේ තමයි කාර්යාලේ දාලා තින්නේ ගෙදර. ඒ ගෙදර ඉඳලා තියෙනවා. මෙයාගේ තරහ ගන්න. නෑ ඒ කොල්ලගේ මේ ගෑනු ළමයා. එයාගේ නම චන්දි. චන්දි. හරි. මෙයා ආලා තියෙන චන්දි ඉන්නවද කියලා. එයා දන්නේ නෑ ඔය කාර්යාල කතාව. කාදුන් දඩ බඩගාල කොයිද චන්දි අපි තමයි චන්දි කියලා දීලා ඇදලා. අය ගිටිකේ ඔයගේ ප්‍රශ්න තියෙනවා ඉතින්. ඔය අනම බෝ ඒකයි තියෙන්නේ. දැන් ඔයාට කියන්න ගිය මම ඔය ඡන්දවලට එච්චර මහන්සි වෙන මිනිස්සෙක් නෙවෙයි. ඔයාට කියන්න ගිය සැරේ මම ඡන්දේ දාන්න යන්න කියලා ලෑස්ති වුණේ. හරිද? ඡන්දේ දාන්න යනකොටම කොල්ල ටික අපේ ගමේ කොල්ල සීයා කොහෙද යන්නේ වේතනේ අනේ අමාරු වොලිමේ ඉඳ ඔන්න අපිට කාඩ් එක දෙන්න කියලා. ඉතින් ගිහලා දැන් මම කිව්වා මෙයාට දාන්න කියලා. බලාගෙන ඉතින් මොකද කරන්න අපුවදවන්නේ. කිව්වා මාර දෙවි සබ්බාවේ කිව්වම ලස්සන ඔය කොල්ලා ගිහින් ඡන්දේ දැම්මා. ඉතින් ඔෆ්සෙට් එකට බබු තද්දිදාරි පොලිමේ වට ඉතින් නැත්තු බලදී. හරි මොලේ ඉතින්. කියපු එකට දාන්න ඇති.
මම කිව්වා උදාරියට උ දන්නේ නැහැ පොඩිකොල්ල. මම කව මේකට ගහලා මනාප මේකට ගහන්න. ඌ බැව ගාච්ච. what was it? හැබැයි ඒ වගේ කොහොමද? මට හිතෙනවා මේ දැන් මේ සැරේ ඔය ටෙලිවිෂන් වල රේඩියෝ වල හරි හරියට යනවනේ ඔය මෙව්වා. අපේ ඔය මැතිවරණේ හරි. රිදෙනවා. ඔව් ඒ ඔය යනකොට ඒ අතරට මට හිතෙනවා මෙන්න මේව දෙයක්. මොකක්ද? ඔක්කොම channel නිකන් පැත්තකට අදිනවා වගේ මට හිතෙනවා. මටත් හිතෙනවා. මටත් හිතෙනවා. ඒ කියන්නේ දැන් හැම එකේම කියනවනේ නිල චන්ද්‍ර ප්‍රතිඵල අපි පවසනවා කියලා. ඉතින් ඒක හරි වැරදි නේද? මොකද වැරදින්නේ? හයිද එතකොට නිල චන්ද්‍ර ප්‍රතිඵල විතරද කොළ චන්ද්‍ර ප්‍රතිඵල රතු චන්ද්‍ර ප්‍රතිඵල ඒවා කියන්නේ නැහැ. නිල එක විතර නිල් ඒවා විතරද කියන්නේ? මොනවද මිනිස්සු මේ කියන්නේ? ඒ නිල නිල චන්ද්‍ර කියන්නේ නිල නෙවෙයි. පාත නිල නෙවෙයි. නිල ලත් කියන එකනේ. ලත් නැතුව නිකන් නිල. හරි. ඒකයි හැමෝම කියන්නේ ඒකයි නේ. ඒකනේ ඔයාට මොකක්ද ඔක පැත්තේ ඔයාට ඕකනේ මට වැඩක් කුලන්නේ මට ගියසේ. ඒව. මට කියන්නේ මාර පරිප්පුවන්නේ මම කෑයි. ඔව්. නීතියක් තියෙනවද? ඡන්දේ තියෙන දවසේ තියෙන්නේ. ඔව්. ඒකට දවස් දෙකකට කලින් ප්‍රචාරක කටයුතු නවත්තන්නේ. ඔව් ඒ තියෙනවා තමයි ඉතින් අලුතෙන්. ඔයා දන්නේ නැගෙනක් කිව්වේ නෑ. ආන්නේ මොකක්ද දුන්නේ? මම මට අර ගමේ කොල්ල ටිකක් ඇවිල්ලා මට කිව්වා මෙන්න මේ අංකල් මෙන්න මේ පෝස්ටර් 50ක් විතර තියෙනවා. උගේ 500කුත් අතට දුන්නා. දීලා පාප්පක් දීලා ගෝන්නේ පොල් ගස් ටිකේ ගාලා දාන්න කියලා. ඔව්. පස්සේ මට 500ක් ගන්නවා. පෝස්ටර් බොනානේ. මම ගගා ඉන්නකොට පොලිසියෙන් මං ගණන් ගත්තේ. මොකද වැඩක් නෙදී මං. ඔය ගන්නේ. ඒ කොපේන්නේ දෙකද? ඔය ගණන් ගත්තේ තමයි. අපේ අයගේ දුන්නේ පයින් එකක් පස්සේ අර ඇතුලේ දාලා මේ ලොකු එක්කෙනා වෙන්න තතුක් ගාව එක්කෙනෙක් හිටියනේ. එයාගෝ උකට ගහන්න දෙවා උක මැරි ගිය. අදී වාසනාව ඉතින්. ඊට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? නෑ ඊට පස්සේ ප්‍රශ්නයක් වුණේ මොකුත් වෙන්නේ නෑ. මොකද වෙන්නේ? අර අඩිය ටිකක් ඉතිරිලා තිබුණා. ඒක බොන්න කිව්වා. අදී බොන්නද දුන්නේ? ඔව්. මොනවාද? පාප්පා. ඈ? පාපා මෙව්වා? මොනවා කරන්නේ පොඩට ගායිනි. පාප්පා දෙවියන් පොඩ්ඩක් දනගස්සලා තිබ්බා. දනගස්සලා. හොද්ද වැඩි. මේ බඩිය ටිකක් නෙමෙයි බාල්දිය විතර වෙලා තියෙන තිබ්බේ. හොඳ මුලාදියේදී වහ වුණා නම් දෙකක් විතර අලවනකොට උත්තට බම්බේ හොඳ පරාදෙච්චි. ඔය ඉතින් මොකද කරේ නෑ මට ඉතින් පාප්පා ටික බීලා ඉතින් මං දනගගෙන ඒක නෙමෙයි. දැන් මේ කතාව ඉඳලා හරියන්නේ නැහැ. මොකද දැන් මම යන්නේ කාර්යාලේ පොඩ්ඩක් තියනවද බලන්න. පොඩ බලන්න ඕනේ. ආව් මම දැන් අද බාර අරගෙන ඉන්නේ. ඉවසිල්ලෙන් ඉන්න ඕනේ. නිකම් මේ වයසේ මිනිස්සයා. එතන ඇවිල්ලා නිකන් හරි පවුරු හරි පයින් පාරක් ගැහුවොත් මොකද මම මුංගි කාර්යාලේ නෑ මොකද? කාර්යාලේට අනේ මං කාර්යාලේට පයින් පාරක් ගැහුව මම බලා ගන්නම්කෝ ඒක. මොකද්ද? නෑ කාර්යාලේට පයින් පාරක් ගැහුවොත් බලාගන්නේ. ඔයාට පයින් පාරක් ගැහුවොත් කවුද? මට පයින් කාරක් ගන්න කොයිද? ඔයි මම මෙයා ඔයා හිතේ මම මොලේ කියලා. ඔයි මම ගිහලා කාර්යාලේ ඉන්නේ. එන අර ඇස්සේ වයින් බොක්කු වයින් මම ඉන්නේ කඩුවලේ. කවුද හරි ගාන්දව ගාන්දව මුණ බලාගෙන ගින් කොල්ලන්ට පස්සේ උදේට කියන. ඒකනේ මං ගියේ කාර්යාලයට පයින් ගිහුව මම බලාගන්න කවුද ගැව්වේ කියලා. මම ඔයාට මං ගිහලා පුතු වෙනවා. ඇත්තට මොකද මම හැග්ගිලා ඉල්ලේ. ඔය දීමෝ චන්දිය. මොකටද නිකන් අනුන්ගේවත් අපි නිකන් මේ වයියන මේ ඔබ කොහොමද කාර්යාලේ වෙලාට තියනවා දන්නේ නැහැ. බෝ ඔය කාර්යාල වලට දැම්මන් ඉන්නේ. ඔමින්න පෝස්ට් මිටියක් උස්සගෙන යන නගින ජීප් එකට. ඔබේ දාලාමි නේ මම එහෙම එක්කන්නේ නේ මම සුනෙත්ව ගාමින්ද හොඳට අඳුරන මගේ හිතවත්. අපිට මොකද නගිනෝ? ඔය සිරසේ රසෙට් එක මම හොඳට දන්නවා මම අඳුරන කට්ටිය. හරි සිරසේ කට්ටිය අඳුරනවා කියලා ඉතින් අපිට මොකද කරන්න කියන්නේ?